ඔන්න එකමත් එක කාලෙක එක ගමක ගම හාමිනේ ගම රාලයි ආච්චි අම්මයි රෝමද්දියනී යසෝමැණිකයි ජීවත් වුණා. දැන් කීයක් නම් මගුල් බැලුවද? මේ ළමයා එන එක ඉලන්දාරියෙක්වත් මනාපයක් නෑනේ. ඕන් යසෝ මේ අවසාන මගුල් බැලිල්ල මේකට එහෙම විරුද්ධ වෙනව නෙවෙයි. අපේ කාලේ නම් ඔච්චර වයසට යනකම් හිටියේ නෑ ඕම්. අපිට ওই වයසේදී ළමයිනොත් ඉන්නවා. අනේ කෙලියේ. මේකට නම් කැමති වෙයන් මගේ හොඳ කෙලීනේ. අනේ මන් දන්නේ නෑ ආච්චියේ. ඔන්න ඉතින් කතා කරගත්ත විදිහටම පහුවෙන්දාම මනමාලයාගේ පාර්ශවෙන් යසෝමැණිකගේ ගෙදරට ආවා. මනමාලි නම් හරිම හැඩයි. එන්න ආයුබෝවන් ඈඳි ගන්න මේ 7-8 පොලකින්. අපි මේ ඉලන්දාරියව අපේම ගමේ ඉඳලවත් දැකලා නෑනේ. අනේ අපේ පුතා දිගටම කුඹුරු වැඩේනේ. කුඹුරු නැති කාලෙට හීනි වැඩ කරනවා. යක්කඩියා වගේ වැඩ. හිතින් කුහේ පේන්නේ ඉන්නද? කාල හෝරාවත් යනවා නොවේ. මනමාලිට එන්න කිව්වනම්. යසෝමැණික ලැජ්ජාවෙන් ඇඹරි මනමාලයා ඉදිරියට ආවා. අපේ කීතින් ඔය ලැජ්ජාව ඉන්නේ. ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලනේ මයේ. අපේ ඇහි කනේ තියාගෙන කෙලි පොඩ්ඩව හැදුවේ. ඉතින් මොනවා අහනවද? ගේ දොර වැඩවලටද ඉහුම් පිහුම් වලටද හරිම දාසි. අපි කෙලි හින්දා කියනවා නෙවෙයි. මේ ගන්තුලානෙම ඉන්න සීතේවි හැඩරුවෙන් අගතැන්පත් කෙල්ල අපේ යසෝ කෙල්ල තමා. අනේ කොච්චර දෙයක්ද? ඔන්න ටික වෙලාවකින් කුස්සිය පැත්තේ ආපු නෑයන්ට සංග්‍රහ කරන්න කෑම ලහියෙම ලෑස්ති කරා. අම්මේ ඔය එළිය තියෙන දොආපු කිරි මුට්ටිය ගෙනල්ලා ඇතුලෙන් තිබ්බනම්. හොඳා පුතේ මං කරන්න. අපේ මුට්ටියෙන් එකයි කිරි අදනම්. ආච්චි අම්ම එලකිරිපොට හරිම පෙරේතයි. ආච්චි අම්ම වටපිට කවුරු හරි ඉන්නවද කියලා බලලා එකවරම මුට්ටිය කටේ තියාගෙන උගුරට දෙකට කිරි ටික බීලා දැම්මා. අද නම් කිරියම් පුලයි. දෝලා ගොඩ වෙලාවක්ද දන්නේ. අපෝ මේ කිරි හොඳ නෑ අමුත්තන්ට දෙන්න. චී. පුතා මොකද මෙතන කරන්නේ? යන්න ගෙදරට. තාත්තේ අනේ මගේ අතින් නෙල දෙන්නඟ තිබ්බ කිරි මුට්ටිය කැඩුනා. ඒක බෙදිච්ච නිසා මම මෙතන තිබ්බ කිරි මුට්ටිය ගිහින් එතනින් තිබ්බා. අපෝ දෙයියනේ මේ තියෙන්නේ මං ගෙනාපු රාමුට්ටියනේ. අපෝ රාමුට්ටියේ භාගයක් අඩුයි. කොහොම මේ ඉතුරු භාගෙ ළමයෝ? මාමේ මන් දැක්ක මම මුට්ටිය ගිහින් තිබ්බාම ආච්චියේ මුට්ටිය එකවරම කටේ තියාගෙන කුරට දිගට බීගෙන ගියා. අනේ ඔන්න මන් නම් බීවේ නෑ. මොකෑ බල ඔය තැන් වල වරෙලා මගුලක් තිත්තේර බෑට යන එකේ නටලා වයලා අපි සන්තෝෂ වෙමු. උකෝ ඔය පෑර්ලෙක්ස් එක දැම්මනම්. ඩාල්සින් දිනකනදී ගෝප කලේ ඔළුවේ තියක් ඕලා පාරකන අතලා කාලම් නාකසලක් කවිල් දෙරේ කරේ පැලක් ඕලා කොක්කම තමලා ගෝසින් අනුරවර පාරහාර ඔප්පුතර කතර ගමෙ දෙවිදු කර ඇදලා ඕලි ගෙයිලා වරේ සුල්ල කොත්තු කිල්ලක තියක් නටන්න තාවදි බයිලා. අම්මේ අර ආච්චිට මොකද වෙලා තියන්නේ? සිවරම් දෙයියනේ මෙච්චර වෙලා හොඳට හිටියනේ. මොණියකා ගහලාද? මල ජංජාලයයි. හාමිනේ ඉඳලා හමාරයි. ඇයි මොකද? මං ගෙනාව රාමුට්ටිය එලකිරි මුට්ටිය කියලා හිතලා අපේ අම්මා භාගයක්ම එකෙන් බීලා. දැන් හොඳටම වෙරි වගේ. මොන ගිනි විජ්ජුම්බරයක් කරයිද දන්නේ නෑ මේ අමුත්තොත් ඉස්සරහා. අම්මේ ඉන්නකෝ අම්මේ. නටමු ලේලියේ නටමු. අද නටන්න නැති නැටිල කවද නටන්නද?
උසි නෝනේ මගලිදි නෝනේ මොනවද ඕනේ කියා දියලා ලයි නෝනේ පොඩි දොපි නෝනේ මංගල කාලේ තියවිලා සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතව පැපයි අදියෝලි කරලා. අම්මේ කෝකෝ කමු එන්නකෝ අපි කමු යංකෝ. ගෙදරට ආපු අමුත්තු ටික ආච්චිගේ නැටිල්ල දැකලා පුදුම වුණා. ඔන්න කොහොම හරි අමුත්තු ඔක්කොමයි ආච්චි අම්මයි දවල් කෑම කන්න මේසෙන් ඉඳගත්තා. ඔය අතරේ ආච්චි කාලා ඉවර වෙලා කාපුවා ඔක්කොම එතනම වමනේ දැම්මා. වටේ හිටපු අමුත්තු ඔක්කොම අපිරියාවෙන් බලන් හිටියා. අයියෝ මේ අපේ අම්මා මොනවා කරනවද මන්දා අපේ නම්බුව ඉවරයි. අනේ සමාවෙන්ට අනේ මේ කොල්ලෝ ඉක්මනට ඇවිල්ලා මෙතන මේක අස් කළා දාන්න. මේ ගෙදර ආච්චි අම්මට පුදුම නැටිල්ලක් නේ තියෙන්නේ. ආච්චි අම්මා මෙහෙමනම් දුව කොහොම ඇතිද? ඒ තමයි මං යසෝට කැමති. අපිත් කැමැත්තෙන් තමයි පුතේ හිටියේ. ඒත් මෙහෙම ආච්චි අම්මා උඩ පැන නටද්දී අපිටත් බය හිතුනේ. පුතා මනාපයි නම් අපිට කාරි නෑ. ඔය අතරේ ඔළුව බරගතිය නිසාම ඇලවෙච්ච ආච්චි අම්මට ටිකක් නිින්ද ගිහිල්ලා හැරුණා. අනේ තාම ඔයාලා ඉන්නව නේද? කොහෙද? මට ටිකක් ඔළුව කැක්කුමක් ඇවිල්ලා ඇලුණා විතරයි මතක. දැන් වයසයිනේ. දත් නැතිකට අපට පෙන්නාලා ආච්චි හිනා වුණා. හා කටවාගෙන ඉඳ ළමයෝ. මගේ දත් කුට්ටම කොහෙද? ඔන්න ඔය අතරේ ගෙදර බල්ලා ආච්චි අම්මගේ දත් කුට්ටම කුණු එකෙන් අරගෙන ගෙට ඇවිල්ලා ටකස් කාලා මස් කට්ටක් කියලා හිතාගෙන හපහපයි හිටියේ. මෙන්න මේ තියන්නේ ආච්චි දත් කුට්ටම. බොල හැබැයි ඉන්නම්. මේ මගේ දත් කුට්ටමනේ. නිදාගත්ත ටිකට බල්ලා කට ඇතුළට ඔප්පෙන්නද? නෑ ආච්චි මන් දැක්ක ආච්චිට වමන කියලා දත් කුට්ටමත් අඩනවා. වෙරි වෙලා නැතුව මදිද අම්මා මෙතන? ඔක්කො කොල්ලා වමනේ විසි කරද්දි දැක්කේ නැතුව දත් කුට්ටමත් විසි කරන්න ඇති. දැන් ඉතින් අම්මට දත් නැතුව තමයි වත් කන්ට වෙන්නේ. අපිත් එහෙනම් යන්න කියලා. සංග්‍රහයට ස්තුතියි. මේ අපේ පුතා නම් කෙරීට කැමති. තවත් දවස් පහු කරන්න ඕනේ නෑනේ. කතා කරගත්ත දවසටම මගුල එහෙනම් තීන්දුයි. පුතේ ඕම් මං කිව්වා. ආච්චි රහ මෙරත් බොන ඇත්තියක්. දැක්කද දත් කුට්ටමත් 100ක් නැතුව බිමට වට්ටගෙන ඇවිල්ලා hina වෙච්ච අපූර්ව. ආච්චි ඔහොමනම් දුව කොහොම ඇතිද? අනේ අම්මා ආච්චි එහෙම උනාට දුව එහෙම නැතුව ඇති. අනික සීදේවි කෙල්ල මූණ දැක්කම අහිතක් හිතෙනවද? අම්මා මං නම් එක පයින්ම කැමති. මං ආච්චිව නෙමෙයි අනික කසාද බඳින්නේ. හා පුතාට හොඳ නම් එච්චරයි. අපිට කාරි නෑ ඕ. ඔන්න ඉතින් මගුල් දවසත් උදා වුණා. යසෝමැණික අද හරීම ලස්සන මනමාලියක් වුණා. තුන් පොට නම්මලා උසරිය ඇඳලා හත් කටකට ඉන නෙරිය තියාලා මාල හතක් නැද මුතු පොට හැඳලා ඉරහඳ බලයෙන් ජයසිත වේවා. පෝරුවේ චාරිත්‍රාත් උජාරුවට සිද්ධ වුණා. ඔන්න ඉතින් පෝරුවේදි කිරිකෝප්පේ පොවනවත් එක්කම යසෝමැණිකට හදිසියේම කැස්සක් ආවා. ඒකම මනමාලයාත් කලබල වෙලා පිටට ගැහුවා. යසෝමැණිකගේ පිටට ගහපු පාරට ඔන්න එක පාරටම යසෝමැණිකගේ දත් කුට්ටම ගැලවිලා ඉස්සරහට විසි වුණා. යසෝමැණිකත් හොඳටම බය වුණා තමන්ගේ හොරයා වුණාට. මනමාලයාත් ඒක දැකලා හොඳටම කලබල වුණා. අනේ අක්කටත් දත් නැද්ද ආච්චිටගේ?
දත් නැති කට අපට පෙන්නාලා මනමාලි විරිතුවා. ආච්චිත් එකයි දුවත් එකයි අම්ම කිව්වා හරි මට නම් මගුල්ලෙපෝ බුතු අම්බෝ මං යනවා. අනේ මගේ කෙල්ල දාලා යන්න එපා. පොඩි සන්දිය ගලකින් පෙරලා වැටලා දත් කුට්ට මේ ඉස්සරහට කැඩුනේ. වෙන කිසි අඩුවක් නෑ. අනේ ඔහොම ඉන්න. ඔන්න ඉතින් ඇත්ත කියන්නේ නැතුව අනුන්ව රවට්ටලා මගුල් ගන්න ගිහිල්ලා අන්තිමේදී අසෝගේ ගෙදර හැමෝම ලැජ්ජාවට පත් වුණා. අනේ මම දාලා යන්න එපා. අයියෝ අක්කඩන්න එපා. අපේ අයියාගේ තොටගෙත් නැද හිස්. අයියේ යසෝ අක්කට දත් නැති වුණාන මොකෝ? ඔයාගෙත් තොලේ කෙස් නෑනේ. මල්ලි දඟකාර ලෙස අයියාගේ බොරු කොණ්ඩේ ගැලවුවා. අනේ අපොයි මනමාලයාගේ තට්ට හිස හැමෝම දැක්කා. බොරු කළා වැඩක් නෑනේ අයියේ. අපි කාගෙත් අඩුපාඩු තියෙනවා. අනේ යසෝ මට සමාවෙන්න මාත් ඔයා වගේම රහසක් හංගගෙන හිටියන්නේ. කමක් නෑ ඔයාගේ දත් නැති එක ලොකු දෙයක් නෙවෙයි. මගේ ඔළුවේ කොණ්ඩෙත් නෑනේ. මාත් බොරු කොණ්ඩයක් දාගෙනනේ හිටියේ. ඔය දත් නැති එක ලොකු දෙයක් නෙවෙයි. අපිට බොරු දත් කුට්ටම කායෙම දාගන්න පුළුවන්නේ. ඔන්න අවසානයේදී හිනා සාගරයක් මත දෙන්නම සතුටින් විවාහපත් වුණා. උසි නෝනේ මගලිසි නෝනේ මොනවද ඕනේ කියා දියල්ලා ලයි නෝනේ පොඩි ගොපි නෝනේ මංගල කාලියේ ඇවිල්ලා ගන්න කියලා. කතාව හොඳ නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්න. මේ වගේ ලස්සන කතා බලන්න කාටුන් කතා channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතාවකින් ආයෙත් අපි හම්බෙමු.